Hi guys, කොහොමද ඔයාලට? මම අද හදන්න යන්නේ කොත්තුවක්. මෙතන තියෙනවා කැරට්. ලීස් නම් හොයාගන්න බැරි වුණා. ලීස් වෙනුවට මම ගත්තේ ලුණු කොළ. මෙතන chop කරගෙන තියෙනවා සුදු ලුණු, ඉඟුරු, ගෝවා, ලොකු ලුණු, අම්මිරිස්, කරපිංචා, රම්පනම් මෙහෙ හොයාගන්න නැහැ. ඉතින් මම ලංකාවෙන් ගෙන්නලා වේලගෙන තියන්නේ සෝදලා වේලගෙන තියන්නේ කුරුඳු පොතු කෑල්ල බිත්තර ගෙඩි 4. මං චිකන් එක මේ රාස් පානට දාලා බැද ගන්න ගමන් ඉන්නේ. මට මේ කොත්තුව හදාගන්න තාච්චියක් නැහැ. ඒ නිසා මම මේ රාස් පාන තමයි ඒ වෙනුවට ගත්තේ. මෙතන තියෙනවා මං කපාගත්තු පරාටා ටිකක් තෙල් දාලා රත් කරගෙන ඒක සීන්ව මම කපා ගත්තා. දැන් මස් එක බැදිලා ඇති. අපි ඒකට chop කරගත්තු ඉඟුරු ටිකයි සුදු ලුණු ටිකයි දාගමු. ඒකත් තෙලේ ටිකක් බැදගමු. ඊළඟට කරපිංචා ටික, රම්පා ටික, ඊළඟට අමිරිස් ටිකයි ලුණු ටිකයි දාගමු. දැන් මේක ටිකක් අපි බැදෙන්න ආරිමු. ගොඩාක්ම බැදෙන්න තියන්නේ නැහැ. මොකද සුදු ලුණු ගොඩාක් බැදුනහම ටිකක් රස අඩු වෙන නිසා කොත්තුවට. ඊළඟට අපි කැරට් ටික එකතු කරගමු. කැරට් ටික එකතු කරලා ටිකක් වෙලා තියමු. කැරට් ටික තැම්බෙන්න ඕන. ඔයගොල්ලන්ගේ රස අනුව ලුණු එකතු කරගන්න. දැන් කෑලි මිරිස් ටිකක් එකතු කරගන්න. ගම්බිරිස් ටික. දැන් හොඳින් කලවම් කරන්න. දැන් කපාගත් ගෝවා ටිකත් එකතු කරගන්න. එකතු කරගෙන කලවම් කරන්න. දැන් කැරට් ටික තැම්බිලා තියෙන්නේ. දැන් එකතු ගන්න පරාටා ටික. පරාටා ටික එකතු කරගෙන කලවම් කරගන්න හොඳට. දැන් මේකට බිත්තර ටික එකතු කරගන්න. මේකටම මෙහෙම පරාටා තියදී බිත්තර ටික එකතු කරගත්තාම හොඳට බිත්තර ටික මේ පරාටා වල වැදිලා හොඳට මේ
හොඳ රසක් එනවා. දාන හොඳට කලවම් කරගන්න මේක. මම දැන් මේකට චිකන් කරියේ හොදි ටිකක් දාගන්නවා. දාගෙන හොඳට මික්ස් කරන්න. අවසානයේ මම ලුණු කොළ ටික එකතු කරගන්නවා. ලුණු කොළ මම මුලින් එකතු කරේ නැහැ. මොකද මේ තැම්බෙනවා වැඩි වුණාම ලස්සන පාටක් එන්නේ නැහැ. කොළ පාට නැතුව යනවා. දැන් මේකත් හොඳට කලවම් කරගන්න. දැන් මං හදන ක්‍රමයට කොත්තුව හදලා ඉවරයි. රට ඉන්න අපි ඉතින් මේ ආස දේවල් මේ විදිහට තමයි සාදගෙන කන්නේ. දැන් ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඔයාලට කැමති නම් මැගි සුප් කැටයක් දාන්න පුළුවන්. මං කිසිම රසකාරක කිසිම දෙයක් මේ කොත්තුවට ඇඩ් කරේ නැහැ. ඔන්න දැන් කොත්තුව හදලා ඉවරයි. මගේ පුංචි කාමරේ මගේ පුංචි මේසේ උඩ ලස්සනට මං කොත්තුව සරසලා ලස්සනට තියලා තියෙනවා. දැන් හැමෝටම කන්න පුළුවන්. හැමෝටම බුත් සරණයි.